either, neither, both. නැත්නම් කියන්න පුළුවන් either, neither, both. මොනවද මේ වචන? right. either කියලා කියන්නේ මේ පොත් දෙකක් තියෙනවා. මේ පොත් දෙකෙන් එකක් ගැන කතා කරද්දී. You can have either this or this. Not both of them. වාට පුළුවන් ඔක්කොම මේක නැතිනම් මෙන්න මේ පොත ගන්න. එතකොට either කියලා අපි පාවිච්චි කරන්නේ යම්කිසි දේවල් දෙකක් ගැන කතා කරද්දී ඒ දෙකෙන් එකක් කියලා කියන්න. Either you or your brother should visit me tomorrow. ඔයා හරි ඔයාගේ අයියා හරි හෙට මාව බලන්න එන්න ඕන. Right. Then what is neither? නැත්නම් අපි කියනවා neither. මොකද්ද මේක තේරුම? Neither this nor this is interesting. කියන්නේ අපි යම්කිසි දේවල් ගැන දෙකක් ගැන කතා කරනවා ආයි මේ දෙකෙන් එකක්වත් නැහැ. එකක්වත් ඉන්ටරෙස්ටිං නැහැ. එකක්වත් ගන්න දෙයක් නැහැ. අන්න අපි කියනවා neither nor. ඊළඟට both කියන්නේ මොකක්ද? both කියලා කියන්නේ අපි ආයෙත් කතා කරන දෙකක් ගැන ඒ දෙකම කියන එක තමයි both කියලා කියන්නේ. මේක ගොඩක් අය දන්න දෙයක්. Both of these books are written by the same author. මේ පොත් දෙකම ලියලා තියෙන්නේ එකම author කෙනෙක්. Both of your siblings are great. ආගේ සහෝදරයෝ දෙන්නම හරිම great, හරිම හොඳයි. අනේ වගේ අදහසක් දෙන්නේ. Right, let us use the right word at the right time. All the best everyone.